වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද මගේ දෙවෙනි ප්ලාන්ට් සේල් එක. කලින් මම දැම්මේ ඇග්ලෝනිමා පැල ටිකක් එක්ක ප්ලාන්ට් සේල් එකක්. ඒකේ ලොකු ඉල්ලුමක් තිබුණා ඇග්ලෝනිමා පැලවලට. ඒ නිසා මම මේ ඇග්ලෝනිමා පැල ටික ඔයාලට මුලින්ම පෙන්නන්නේ. මේ තමයි මගේ ඇග්ලෝනිමා කලෙක්ෂන් එක. ඒ වගේම මම කියන්න ඕන මම ප්ලාන්ට් නර්සරි එකක් කරන්නේ නැහැ. ගොඩක් අය අහලා තිබ්බා නර්සරි එක කොහෙද තියෙන්නේ? ඇවිත් පැල ගන්න පුළුවන් දේ වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා. ඉතින් මේ එහෙම ඇවිත් පැල ගන්න පුළුවන්. හැබැයි මම නර්සරි එකක් කරන්නේ නැහැ. මේ වගේ මගේ ප්ලාන්ට් වලින් මම පැල බෝ කරලා තමා මම මේ සේල් එකට දැම්මේ. මම සේල් කරන අයගේ මම ප්ලාන්ට් මිලදී ගන්නවා. ඒ වගේ මට අලුත් ප්ලාන්ට් එකතු කරගන්න අවශ්‍ය නිසා මම ඒ වෙනුවෙන් පුංචි සපෝට් එකක් ගන්න. මේ මගේ තියෙන ප්ලාන්ට් වලින් මම පැල වෙන් කරලා තමා සේල් කරන්නේ. ඒ වගේම හරිම සාධාරණ මිලකට මම මේ දේවල් සේල් කරන්නේ. මල් කියන්නේ හැමෝම ආස දෙයක් නේ. එතකොට හැමෝටම මල් හදන්න ආසයි. ඒ අය වෙනුවෙන් මට පුළුවන් උපරිම සාධාරණ මිලකට මගේ ප්ලාන්ට් මම සේල් කරනවා. අදත් ප්ලාන්ට් ටිකක් තියෙනවා. අද ඇග්ලෝනිමා ප්ලාන්ට් මම සේල් එකට දාලා නැහැ. ඇග්ලෝනිමා පැල ඕන අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට මම සේල් එකක් දාපු හැටිය ඔයාලට ඒ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් මගෙන් පැල. මේ විදිහට තමයි මගේ පැල ටික තියෙන්නේ. මාගාව ඇග්ලෝනිමා වර්ග ගොඩ නෑ. හැබැයි මම මගේ තියෙන ප්ලාන්ට් වලින් පැල බෝ කරගෙන මම ලස්සන කලෙක්ෂන් එකක් හදාගෙන තියෙනවා. හරි අපි බලමු අද තියෙන ප්ලාන්ට් මොනවාද කියලා. ඒ වගේ මම ඔයාලගෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. මෙන්න මේ සැන්සවේරියා එක. මේක ටිකක් මිල වැඩිපුර යන සැන්සවේරියා එකක්. වටේ තද කොළ පාටින් ලයින් එකක් යන පත්‍රය අලු පාට වගේ වෙන මෙන්න මේ සැන්සවේරියා එකේ මෙන්න මේ ප්ලාන්ට් එක. මේක රුපියල් 150යි. ඊළඟට තියෙනවා මෙන්න මේ කැට්රස් එක. මෙන්න මේ ලස්සන කැට්රස් එකේ මෙන්න මේ විදිහේ ප්ලාන්ට් එකක් තියෙනවා. මේකේ පැල තියෙනවා. පැල 5ක් විතර තියෙනවා. මෙන්න මේක දෙනවා රුපියල් 150කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ මූන් ලයිට් එකේ මෙන්න මේ කට් මුල් දාලා තියෙන මෙන්න මේ ලස්සන නිරෝගී මෙන්න මේ ප්ලාන්ට් එක රුපියල් 300යි. ඊළඟට තියෙන්නේ පින්ක් ප්‍රින්සස්. මේ වගේ ලස්සනට හැදෙන පින්ක් ප්‍රින්සස් පැලේ මෙන්න මේ වගේ හොඳ පැලයක් තියෙනවා. මේ පැලේ රුපියල් 250යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ චීස් ප්ලාන්ට් එක. මම කලින් සේල් එකටත් දැම්ම මේකෙන් පැලයක්. ඒකේ තව පැල දෙකක් තියෙනවා. මෙන්න මේ ප්ලාන්ට් එක රුපියල් 200යි. ඊළඟට තියෙනවා මෙන්න මේ ප්ලාන්ට් එක. මේක රුපියල් 150යි. ඊළඟට තියෙනවා මෙන්න මේ රබර් ප්ලාන්ට් එක. කළුමුග කියලා තියෙනවා. මෙන්න මේ රබර් ප්ලාන්ට් එක තියෙනවා. ලොකු පැලයක් තියෙන්නේ. මේක රුපියල් 250යි. මේ තියෙන එකේ මදර් ප්ලාන්ට් එක. මෙන්න මේ විදිහට මදර් ප්ලාන්ට් එක තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ සින්ගෝනියම් බුෂ් එක. මේ රෝස පාට මෙන්න මේ සින්ගෝනියම් බුෂ් එක රුපියල් 250යි. ඊළඟට මෙන්න මේ හැංගින් ප්ලාන්ට් එක. මේක වැල වගේ ලස්සනට හැදෙන ප්ලාන්ට් එකක්. මේක රුපියල් 150යි. ඊළඟට තියෙන මෙන්න මේ හැංගින් ප්ලාන්ට් එක. මේකත් වැල ගොඩාක් දිගට ඇදිච්ච ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. මේක පෝතෝස් වර්ගයක්. මේක රුපියල් 200යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ විසිතුරු පත්‍ර තියෙන මෙන්න මේ ශාකය.
මේක ගොඩක් ඉන්ඩෝ තියන්න ගන්න ප්ලාන්ට් එකක්. ඉන්ඩෝ තියලා හොඳට නඩත්තු කරන්න පුළුවන් හොඳම ප්ලාන්ට් එකක් තමයි මෙන්න මේ වර්ග. මේක රුපියල් 150යි. මේක මේ කොලේ බයි කලර් වෙලා තියෙන්නේ. ඊගාම තියෙනවා ඒකම තව වර්ගයක්. මෙන්න මේ ප්ලාන්ට් එක. මේ ඔක්කොම බුෂ් තියෙන්නේ තනි පැල නෙමේ. මේ විදිහට මේක ලස්සන්ට කට් කරලා ලස්සන්ට බුෂ් එක විදිහට හදාගන්න පුළුවන් ලස්සන ප්ලාන්ට් එකක් මේ තියෙන්නේ. මේවා 150 ගානේ දෙනවා. හරි ඊළඟට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. ස්පයිඩර් ප්ලාන්ට් එකක් තියෙන්නේ. මේක තියෙන්නේ මදර් පොට් එකක්. ගොඩක් අය මදර් පොට් අහලා තිබ්බා. මදර් පොට් ගන්න තියෙනවද කියලා මට ගොඩක් අය මෙසේජ් කරලා ඇහුවා. මෙන්න මේකේ තියෙනවා පැල 3ක් තියෙනවා. එතකොට ඒ වගේම මෙහෙම කිනිති වැල් ඇවිල්ලා මේක ගොඩාක් ලොකු ප්ලාන්ට් එකක්. මේ වගේ පැල බෝ කරගන්න ගොඩ පැල ඇවිත් තියෙන මෙන්න මේ ලස්සන ස්පයිඩර් ප්ලාන්ට් එක රුපියල් 400කට දෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ඒකෙම තනි කොළ පාට. මේකත් අර විදිහටම වැල ඇවිල්ලා මේකේ මදර් ප්ලාන්ට් නෑ. මම ඒකයි මේ පොඩි ප්ලාන්ට් එකක් දැම්මේ. ඒ විදිහටම කොළ මේ වැල ඇවිල්ලා පැල හැදෙන මෙන්න මේ ප්ලාන්ට් එක රුපියල් 150යි. මේකේ පැල දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට චූටි පැල ගලවලා අරගෙන එක පොට් එකකින් ඉඳපුවාම ලස්සනට හදාගන්න පුළුවන් මේ විදිහට යායක්. ඒ වගේම ඒක ගන්න ආයත ගොඩාක් වටිනවා. මොකද පැල ගොඩාක් තියෙන බුෂ් එකක් තමයි මම ඒ දැම්මේ. මේ තියෙන්නේ ස්පයිඩර් ප්ලාන්ට් එකේ තනි කොළ පාට එක. මම ඔයාලට මේ පෙන්නන්නේ මදර් පොට් එකක්. මේ වගේ තමයි ඒකෙත් පැල අර විදිහටම කිනිති ඇවිත් පැල එනවා. ලස්සන හැංගින් ප්ලාන්ට් එකක්. මේ විදිහට ඉතින් ලස්සනට හදාගන්න පුළුවන්. මේ අපේ හස්බන්ඩ්ගේ මල් ටික මම මේ පෙන්නන්නේ. හරි ඊළඟට තියෙන්නේ මෙන්න මේ ගෝල්ඩන් පෝතෝස් බුෂ් එක වැල ඇදිලා තියෙන මෙන්න මේ ගෝල්ඩන් පෝතෝස් බුෂ් එක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙන ඇග්ලෝනිමා එක ඇන්තූරියන් එකක් තියෙන්නේ. මෙන්න මේක රෝස පාට මල් පිපෙන මෙන්න මේ හොඳට මුල් දාලා තියෙන මෙන්න මේ නිරෝගී ඇන්තූරියන් ප්ලාන්ට් එක රුපියල් 180යි. ඊළඟට තියෙනවා මෙන්න මේ ප්ලාන්ට් එක. මේක බනානා ප්ලාන්ට් වර්ගයක්. මේක දෙනවා මේ ලොකු පැලේ රුපියල් 150කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ බිගෝනියා මල් බිගෝනියා විශේෂයක් වර්ග දෙකක් තියෙන්නේ. මෙන්න මේ පත්‍රය. ඊළඟට මෙන්න මේක මේ විදිහ ලස්සන මේ පත්‍ර රටා වෙනස් වෙන වර්ග තියෙනවා. මේකේ මෙන්න මේ ප්ලාන්ට් එක රුපියල් 150යි. ඊළඟට මෙන්න මේ ප්ලාන්ට් එක මේ වගේ ලස්සනට මල් පිපෙනවා. ලොකු පැලයක් තියෙන මේකේ පැල දෙකක පඳුරක් තියෙන මේක රුපියල් 150යි. ඊළඟට තියෙනවා මෙන්න මේ ග්‍රාස් එක. මේක රුපියල් 150යි. ඊළඟට තියෙන මෙන්න මේ හැංගින් ප්ලාන්ට් එක. මේ වගේ අවුවට හොඳ තද කහ පාටක් එනවා. ඒ වගේම මේ පත්‍රය ඝනකම් වෙනවා. මෙන්න මේ හැංගින් ප්ලාන්ට් එක රුපියල් අතුමගින් තමයි පැල බෝ වෙන්නේ. මෙන්න මේ විදිහට මුල් දානවා. මේ අත්ත කඩලා හදපුවම මේකෙන් ලස්සනට පැල ගොඩාක් වූ කරගන්න පුළුවන්. මෙන්න මේ වර්ගය 150යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ සිංගෝනියම් බුෂ් එක. මෙන්න මේ විදිහට තියෙන්නේ ලොකු බුෂ් එකක් තියෙන්නේ පඳුරු 4ක 5ක විතර. මේ ලස්සන බුෂ් එක මෙහෙම වැල ඇදීගෙන පල්ලෙහාට එනවා. මේක බුෂ් එකක් විදිහට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මේ වැලක් විදිහට යවන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක රුපියල් 250යි. අද ප්ලාන්ට් ටික ওই විදිහට තමයි තිබ්බේ. ඒ වගේම මෙන්න මේ විදිහට කෝලියස්
වර්ග ටිකක් තියෙනවා. මම කෝලියස් පැල ටිකකුත් ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා. මම කලින් සේල් වලට කෝලියස් ප්ලාන්ට් දැම්මා. එතකොට මම ප්ලාන්ට් සේල් කරන්න දාලා තිබ්බ ප්ලාන්ට් ගොඩාක් පහුගිය දවස් ටිකේ වැස්ස නිසා සවුත් වෙලා ගියා. වර්ග ගොඩ සවුත් වුණා. ඉතින් දැන් පැල බෝ කරගෙන යන ගමන් ඉස්සරහට ඔයාලට මේ වර්ග වලිනුත් පැල ලබා ගන්න පුළුවන්. මේ විදිහට ලස්සන වර්ග ටිකක් තියෙනවා. ඔයාලට පොඩි අදහසක් ගන්න මම මේ දාන්නේ. කෝලියස් කියන්නේ ඉතින් මාරම ලස්සන විචිත්‍රවත් පත්‍ර තියෙන ලස්සන වර්ගයක්. ලස්සනට හදාගත්තොත් හරිම ලස්සනයි ගාඩන් එකට. මට ඉතින් චූටි ඉඩක් තියෙන්නේ. මං ඒ හින්දා බොහොම අමාරුවෙන් තමයි මේ ටික හදාගෙන තියෙන්නේ. මේ වර්ගවල තව දෙයක් කියන්නේ මේවා හොඳ අවුවට ඔරොත්තු දෙනවා. කියන්නේ අවුවට තමයි පාට ලස්සනට මේ වෙනස් වෙලා ලස්සන පාටක් හැදෙන්නේ අවුවට. හැබැයි තද අවුවට මේවා ඉක්මනට මලානික වෙනවා. හොඳට වතුර දාලා මේ ලස්සනට හදාගත්තොත් හරිම ලස්සන ගාඩන් එකට ලස්සනක් ගන්න පුළුවන් හොඳම වර්ගයක් තමයි මේ කෝලියස් කියන්නේ. මේ වගේ මේක මීට වඩා මාර ලස්සනයි. මාරම ලස්සන මේ පාටක් තියෙන්නේ මේකේ. මේක මේ විදිහට මේ කොළ පාට වැගෙන එන්නේ. මේක තියෙන්නේ මේ හරියට අවුව වැටෙනවා අඩුයි. ඒතකොට මෙන්න මේ වර්ගෙ මේකත් එහෙමයි. මේකත් මාර ලස්සනට කහ පාටට කහ රතු වගේ තමයි හැදෙන්නේ. එනකොට මෙතෙන්ට අවුව අඩු නිසා තමයි ওই විදිහට හැදිලා තියෙන්නේ. මේ බලන්න මෙන්න මේක මම අර කලින් පෙන්නුවේ කහයි රතුයි කියලා. මෙන්න මේක මේ අවුව මෙතෙන්ට අවුව තියෙනවා. ඊට මේවා ටිකක් දවල් වෙනකොට දැන් 12ත් පහු වෙලා තියෙන්නේ. තාම නම් එහෙම මැලවිලා නැහැ. උන අවුවත් වැටෙනවා. මේ දවස්වල ටිකක් අපිට වෙලෙන් වෙලේට නේ අවුව වැටෙන්නේ. මේ වගේ ලස්සනට පාට වෙනවා අවුවට. මේකත් එහෙමයි මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ. මේකත් ඒ විදිහම අවුවට තමයි මේ හැම පත්‍රයක්ම පාට වෙලා ලස්සනට හැදෙන්නේ. ඉතින් ලස්සනට හදාගන්න පුළුවන් ලස්සන වර්ගයක් තමයි කෝලියස් කියන්නේ. ඔන්න ඔය විදිහට යාළුවනේ ප්ලාන්ට් එක තියෙනවා. ඔයාලා කැමති ප්ලාන්ට් එකක් තියෙනවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දෙන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.